අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි ගේම් ගහලා ඔයාලගේ ෆෝන් එකටම data reload ලබා ගන්න පුළුවන් app එකක් ගැන. ඒ වගේම මේකේ විශේෂත්වය තමයි මේක ශ්‍රී ලංකාවේම හදපු app එකක්. ඒ වගේම මේකේ මොන වගේ ගේම්ද තියෙන කියලා ගත්තොත් ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ප්ලේ කරන්න ආස ගේම් එකක් වෙන ඕමි ගේම් එක, ඒ වගේම Candy Crush ගේම් එක, ඒ වගේ පොඩි ගේම් තමයි මේකෙදි තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද අද මේ වැඩේ කරන්න කියලා. එතකොට ඔයා මුලින්ම කරන්න ඕනේ මේ app එක download කරගන්න එක. එහෙනම් අපි බලමු කොහොමද මේ app එක download කරගන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මම description එකේ දාලා තියෙනවා link එකක්. අන්න ඒ description එකේ තියෙන link එක උඩ ගිහලා එකපාරක් click කරන එක. එහෙම click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාලා එන්නේ. ඔයාලට මෙතන තියෙන්නේ මේ ඕමි ගහලා data දිනමු කියන එක උඩ එකපාරක් click කරන්න විතරයි. ඒත් එක්කම මේ app එක ඔටෝම ඔයාලගේ phone එකට download වෙයි. හරි, දැන් අපි බලමු කොහොමද මේ app එක register වෙන්නේ. ඒ වගේම ඔයාලා කොහොමද මේ game play කරලා data දිනාගන්නේ. ඒ වගේම මේ දිනාගන්න data ඔයාලගේ phone එකටම ලබා ගන්න කොහොමද කියලා දැන් අපි මේ වීඩියෝ එකෙන් බලමු. දැන් ඔයාලා මෙන්න මේ විදිහට මේ app එක download කරලා open කරගත්ත පස්සේ මුලින්ම ඔයාලට එන්නේ මෙතනින් ඔයාලගේ language එක තෝරන්න. මේක ශ්‍රී ලංකාවේ app එකක් ඉන්න මෙතන default සිංහල තමයි select වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතන සිංහලම තියලා මේ ඊළඟට කියන button එක වරක් click කරනවා. ඉතින් මේ app එකේ දැනටමත් account එකක් තියෙන අයට පුළුවන් මෙන්න මෙතනින් මේ app එකට login වෙන්න. ඔයාලට මේ app එකේ දැනටමත් account එකක් නැති හින්දා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ලියාපදිංචි වන්න කියන button එක වරක් click කරන්න. හරි, ඔයාලට මේ බටන් එක ක්ලික් කරලා පස්සේ මෙන්න මේ විදිහට වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඔයාලට මෙතනින් පුළුවන් ඔයාගේ සම්පූර්ණ නම, ඒ වගේම ඔයාගේ දුරකථන අංකය, ඒ වගේම ඔයාගේ ඊමේල් එක, ඒ වගේම හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක්, ඒ වගේම මේ පාස්වර්ඩ් එක නැවතත් මෙතන ඇතුළත් කරලා මේ ලියාපදිංචි වෙන්න කියන එකෙන් මෙන්න මේ app එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් මම දැනටමත් ලියාපදිංචි වෙලා ඉන්නේ. හින්දා මම මෙතන ඇතුළු වෙන්න කියන එක ක්ලික් කරලා මගේ මොබයිල් නම්බර් එක සහ මෙතන මගේ පාස්වර්ඩ් එක ඇතුළත් කරලා මෙතන ඇතුල් වන්න කියන බටන් එක වරක් ක්ලික් කරනවා. ඉතින් මම මේකේ මගේ පාස්වර්ඩ් එක ඊමේල් එක සේව් කරලා තිබ්බින්ද ඔටෝම මෙතෙන් ඇඩ් කරලා තියෙනවා. මම හින්දා මේ ඇතුළු වන්න කියන එකෙන් මේ app එකට log වෙනවා. හරි, app එකට log වුණ ගමන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මෙතන උඩින්ම ඔයාලා ගේම් ගහලා දිනාගත්ත data ප්‍රමාණය ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි බලමු ඉක්මනට කොහොමද මේ app එකේ ගේම් ගහලා ඔයාලා data එකතු කරගන්න කියලා. ඉතින් මේ app එකේ ප්‍රධාන වශයෙන්ම ජනප්‍රියම ගේම් එක තමයි මෙන්න මේ ඕමි ගේම් එක. ඉතින් මේක ප්ලේ කළාට මේකෙන් තමයි ඉක්මනටම ඔයාලට data එකතු කරගන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් බලමු කොහොමද මේ ඕමි ගේම් එක ඔයාලා ප්ලේ කරන්න කියලා. දැන් මෙහෙමයි මේකේ නීති ටික තියෙන්නේ. ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඕමි ප්ලේ කරද්දී ඔයාලට කැට කියලා දෙයක් තියෙනවා. ඔයාලා මේ කැට ගන්නවා කියලා කියන්නේ ඔය ගේම් එක දිනනවා කියන එක. ඉතින් ඔයාලා ගන්න එක කැටයකට MB 250ක් ඔයාලගේ මෙන්න මෙතන මේන් බැලන්ස් එකට ඇතුළත් තියෙන්න වෙනවා. ඒ වගේම තමයි ඔයාලා කැටයක් පෙරදුනොත් එහෙම 250ක් වගේ මෙන්න මේ මේන් බැලන්ස් එකෙන් අඩු වෙනවා. ඉතින් ඔයාලා දිනන්න MB 250 ගානේ මෙන්න මෙතන මේන් බැලන්ස් එකට එකතු වෙනවා වගේ ඔයාලා පෙරදෙද්දී එක කැටයක් පෙරදෙද්දී අන්නේ 250ක් නැවත අඩු කර ගැනීමක් සිද්ධ වෙනවා. ඔයාලට තේරුණා කියලා මම හිතනවා. ඒ වගේම මම දැන් මේ ඕමි ගේම් එක ගහන විදිය වලට කියලා දෙන්න යන්නේ. මොකද ඕමි ගහන්න ඕන කෙනෙක් දන්නවා. ඔයාලට මේ ගේම් එකෙන් තමයි අවස්ථාව තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව Candy Crush ගේම් එකක් තියෙනවා. මේකත් ප්ලේ කරලා data දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව තව ගේම් කිහිපයක් මේකට ඇතුළත් කරලා තියෙනවා දැනටමත්. ඔයාලට මේවත් ප්ලේ කරලා බලන්න පුළුවන් කොහොමද මේ වගේ data ලැබෙන්නේ කියලා. මම නම් ගොඩක් වෙලාවට මේ ඕමි ගේම් එක තමයි ප්ලේ කරන්නේ. මේකෙදිත් ඔයාලා වගේම මේ app එක භාවිතා කරන players-ලා තමයි මේක අනිත් පැත්තේ ඉන්නේ. කියන්නේ මේ app එක වැඩ කරන්නේ කම්පියුටර් එකකින් නෙමෙයි, තවත් ඒ වගේම ප්ලේයර් කෙනෙක් තමයි එහා පැත්තෙන් ප්ලේ කරන්නේ. ඉතින් ඔයාලට දෙන්නට ආතල්ලගේ මේක ප්ලේ කරලා ඕමි පාරක් ගහලා data දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මෙතන පාතට ගියාට පස්සේ අද දවසේ මම දිනාගත්ත data ප්‍රමාණයක් ඔයාලට මෙතන බලා ගන්න ලැබෙනවා. ඔයාලට පේනවා මම අද දවසේ ඕමි ගේම් එක ප්ලේ කරලා MB 750ක් දිනාගෙන තියෙනවා. ඒ වගේම Candy Crush ගේම් එක ප්ලේ කරලා MB 250ක් දිනාගෙන තියෙනවා. ඉතින් මේක මම පැය භාගයක් විනාඩි 40ක් වගේ පොඩි කාලයක් ප්ලේ කරලා තමයි දිනාගත්තේ. හරි, එහෙනම් දැන් අපි යම් මේ වීඩියෝ එකේ වැදගත්ම කොටසට. ඒ තමයි ඔයාලා මේ දිනාගන්න data ඔයාලගේ SIM එකට කොහොමද ලබා ගන්න කියලා. කියන්නේ ඔයාගේ phone එකට reload එකක් විදිහට ලබා ගන්න කොහොමද කියලා තමයි බලන්න යන්නේ. මෙන්න මෙතන තියෙනවා data reload ලබා ගන්න කියලා බටන් එකක්. ඔයාලට පුළුවන් අන්න එක ක්ලික් කරන්න. හරි, ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට මෙතනින් උඩින්ම පේනවා දැනට ඔයාගේ account එකේ තියෙන balance එක. මගේ 2.5 GB තියෙනවා කියලා පෙන්නනවා.
ඒත් එක්ක මෙතන ඔයාලට පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙතන මොබයිල් නම්බර් එක ඇතුළත් කළා මෙතනින් ඔයාගේ නෙට්වර්ක් එක මොබයිල් නෙට්වර්ක් එක කියන්නේ මොබිටෙල්ද ඩයලොග්ද හස්ද යටටද කියලා තෝරන්න පුළුවන්. ලංකාවේ තියෙන නෙට්වර්ක් හතරටම ඔයාලට මේකේ රීලෝඩ් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ අවම ඔයාලට ලබා ගන්න පුළුවන් රීලෝඩ් ප්‍රමාණය තමයි 1GB. ඔයාලට 1GB වත් අවම තියෙන්න ඕනේ මේකේ රීලෝඩ් එකක් ලබා ගන්න. ඒ වගේම 2GB 5GB 10GB දක්වා ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔටෝ මගේ මොබයිල් නම්බර් එක ඇඩ් වෙලා තියෙනවා. මොකද මම මේකේ කලින් රීලෝඩ් ලබා ගත්තේ මේ නම්බර් එකට. ඒ වගේම මම රෙජිස්ටර් වෙද්දි දුන්නේ මේ නම්බර් එක. ඔයාලට මේ රෙජිස්ටර් වෙද්දි දුන්න නම්බර් එකටම නැතුව ඔයාගේ වෙනත් යාළුවෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක්ගේ නම්බර් එකක් මෙතන ඇතුළත් කරලා ලබා ගැනීමට අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙතන මොබයිල් නම්බර් එක ඇතුළත් කරලා නෙට්වර්ක් එක සිලෙක්ට් කරලා ඔයාගේ මෙතන data ප්‍රමාණය සිලෙක්ට් කරන්න. මම කලින් රීලෝඩ් ලබා ගත්ත ඉඳන් ඒ ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. එහෙම තෝරුවාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන රීලෝඩ් ලබා ගන්න කියන බටන් එක එකපාරක් ක්ලික් කරන්න. හරි එහෙම ක්ලික් කරාට පස්සේ මෙතන ඔයාගේ තොරතුරු ටික වැටලා ඒක තහවුරු කරන්න කියලා කියනවා. හරිද කියලා බලන්න කියලා. මම මෙතන තහවුරු කරන්න කියන එක පාරක් ක්ලික් කරනවා. හරි ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා සාර්ථකයි. ඔබ දිනාගත් data සාර්ථකව ඔබේ ගිණුමට ඇතුළත් වුණා. ඒ වගේම SMS එකක් මාර්ගෙන් දැනුවත් කරන්න කියලා කියනවා. අඩුව ගානේ විනාඩි 10ක් 15ක් ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකට මේ data ප්‍රමාණය ලැබෙනවා. ඉතින් මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් කියන්නේ මම කලින් මේ ගේම් කරලා ලබාගත්ත data ලබාගත්ත ඔය ස්ක්‍රීන්ෂොට් එකකුත් මේත් එක්කම ඇතුළත් කරන්න. හරි එහෙනම් හැමෝම මේ app එක පාවිච්චි කරලා මේ වගේම data reload ලබා ගන්නයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක මම ඉස්සරහට මේ වගේ වීඩියෝ දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ වීඩියෝ එක බලපු හැමෝටම සුබ දවසක්.